හුස්මට හුස්ම ජීවනයේ ආත්ම සුගන්ධය ජීවිතය ලබන්න ජීවිතය විඳින්න. ඉතින් මේ කතාව ආරම්භ වෙන්නේ 1947ට ආසන්න කාලයේ. මේ කාලයේදී ඉන්දියා විශ්වවිද්‍යාලයන් බ්‍රිතාන්‍යයන්ට විරුද්ධව විශාල වශයෙන් අරගල සටන් ආරම්භ කරලා තිබුණා. ඉතින් එහිදී සුවිශේෂී දෙයක් සිද්ධ වෙනවා. ඒ තමයි ඉන්දියානුවන් එදා රේල් පාරේ තියුණු රේල් පීලි ඉවත් කරලා බ්‍රිතාන්‍යයන්ට කෝච්චියෙන් යන එක අහුරන්න කටයුතු කරා. ඉතින් මේ රේල් පීලි ගලවන අවස්ථාවල් වෙනකොට බ්‍රිතාන්‍ය හමුදාව ඇවිල්ලා මෙන්න මේ අය අත්අඩංගුවට අරගෙන සිරගත කරා. ඉතින් මේ නිදහස් සටනේ වීරයන් වගේම මේ වෙලාවේ රේල් පාරේ තව පිරිසක් හිටියා. ඒ තමයි ඒ ප්‍රදේශයේ ජීවත් වුණු මිනිසුන්ට ඒ කාලේ නිසි ලෙස වැසිකිලි පහසුකම් තිබුණේ නැහැ. ඉතින් වැසිකිළිය සඳහා ඔවුන් පාවිච්චි කරේ රේල් පාර. ඉතින් බහිස්රාවී කටයුතු සඳහා රේල් පාරට ආපු මිනිස්සුත් මේ අවස්ථාවේදී අත්අඩංගුවට ගත්තා. බ්‍රිතාන්‍යයන්ට වැරදීමක් වෙලා. කෙසේ වෙතත් 1947 වසරේදී ඉන්දියාව නිදහස ලැබුවට පස්සේ එදා මෙන්න මේ රේල් පීලි ගලවන්න ගිහිල්ලා අත්අඩංගුවට ගත්තා වූ නිදහස් සටනේ වීරයන්ට සම්මාන ප්‍රණාම දීලා සමාජය පිළිගත්තා. ඉතින් සැබෑවටම රේල් පීලි ගලවන්න ගියපු වීරයන් අතරේ මේ ගොඩට අයිති වුණා එදා වැසිකිලි ගුරුත්වය කිරීම සඳහා රේල් පාරට ගිහිල්ලා එදා අත්අඩංගුවට ලක් වෙලා සිරගත වුණු අය. ඉතින් ඔවුනුත් වෙනස් කරලා අඳුරගන්න බැරි වුණ නිසා එදා නිදහස් සටනේ තමන්ගේ රට වෙනුවෙන් රේල් පීලි ගලවන්න ගිය ඉන්දියාවේ සුවිශේෂී වීරයන් වගේම මෙන්න මේ වැසිකිලි කාර්යයට ගිහිල්ලා ඒ රේල් පාරගාවේදී අත්අඩංගුවට ගත්තා වූ පුද්ගලයොත් ඉන්දියාන්න නිදහස් සටනේ මහා වූ වීරයන් වශයෙන් සම්මාන ලැබුවා. ඉතින් ඒ තමයි ලෝක ඉතිහාසයේ වැසිකිලි වීරයන්ගේ කතාව. ඉතින් මේ දවසේ ඔබට වැසිකිලි වීරයන්ගේ කතාව අපි කියන්නේ නිදහස් සටන ගැන, ඒ වගේම ලංකාවේ නිදහස ගැන බොහෝ කතාවල් අහලා ඇති. බොහෝ දේවල් දකිනවා ඇති. සමහර විට අද දවසේ වීරයන් ලෙස පෙනෙන අය හෙට දවසේ ඔබටත් වැටහෙන්න පුළුවන් ඔවුන් සැබෑ වීරයන් නෙවෙයි, වැසිකිලි වීරයන්. නමුත් මිනිසුන් කෙසේ වුවත් මිනිසුන් දෙස බලන එක නෙවෙයි වැදගත් වන්නේ. ඔබ සැබෑවටම එදා එස් මහින්ද හිමි පැවසූ පරිදි ඉපදුන රටට අදහන ආගමට සෙට මොන අන්දමින් මුත් මෙහෙයක් නොකොට පැටවුණු බරක් මෙන් ලංකා පොළොව පිට පසුවන එක හරිද සිංහල පුතෙකුහට. ඒ කවිය තමන්ගේ ජීවිත යථාර්ථයක් බවට පත් කරමින් කුමාරතුංග මුනිදාසයන් පැවසූ පරිදි අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී ලගී ගයා මරගී යන කියමන ඔබේ ජීවිත ආදර්ශයෙන් මේ රටට ගෙනෙමින් අලුත් නිෂ්පාදන, අලුත් නිර්මාණ මේ ශ්‍රී ලංකාව තුළ ඇති කරලා මේ රටට වැඩදායක පුද්ගලයෙකු වශයෙන් ජීවත් වන්න බලාපොරොත්තුවක්, සිහිනයක්, කැපවීමක් ඇති කරගන්න 78 වෙනි නිදහස් ජයන්තිය සමරන මේ දවසේ. එහෙමනම් හුස්මට හුස්මක් සමගින් අපි ඔබෙන් සමුගන්නවා. ඔබ හැම දිනාටම සුබ දවසක් වේවා. ඉතින් කිතුනුව වශයෙන් අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයන් වශයෙන් යන ගමනේදී කිතුණු අපිත් මේ රටේ සමාදානය, නිදහස් සහ මේ රටේ නායකත්වය ගැන යාඥා කරනවා. එය අපේ දේව වචනය වූ බයිබලයේ තියෙන දෙයක්. ඉතින් ඒ නිසා කිතුණුවනුත් එකතු පහතු වෙලා මේ දවසේ ලංකාවේ නිදහස සමරමින් මේ රටට ආර්ථිකව, සමාජීකව, සංස්කෘතිකව යහපත් හෙට දවසක් උදා වෙන්න කියලා යාඥා කරන මේ දවසේ ඔබත් ඔබේ මුළු හදවතින්ම මේ රට ආශිර්වාදයක් වන ප්‍රාර්ථනාවක් ගෙන එන්න ඒ සඳහා කැපවීමෙන් කටයුතු කරන්න. එහෙනම් හුස්මට හුස්මක් සමගින් සමුගන්නාම ඔබේ ආදරණීය සුමුදු කරුණාරත්න. සුබ දවසක්.